ඔබ හෝ ඔබගේ පවුලේ කවරුන් හෝ අධික රුධිර පීඩනය එහෙමත් නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් තත්වයට සුවිශේෂී වෛද්‍ය නිර්දේශයක් වන ලොසාටන් පොටෑසියම් කියන මේ බෙහෙත පාවිච්චි කරනවාද? එහෙනම් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම ඔබ නැරඹිය යුතුම එකක්. මතක ඇතුව channel එකත් subscribe කරලා එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. ලොසාටන් පොටෑසියම් කියන්නේ අධික රුධිර පීඩනය, high blood pressure, hypertension පාලනය කරන්න වෛද්‍යවරුන් බහුලවම නිර්දේශ කරන ඉතාමත් වැදගත් ඖෂධයක්. මේ බෙහෙත ශරීරය තුළ ක්‍රියා කරන්නේ කොහොමද? අපේ ඇඟේ ස්වාභාවිකව හැදෙන ඇන්ජියෝටෙන්සින් 2 කියන රසායනිකයෙන් කරන්නේ ලේ නහර පටු කරන එකයි. ලේ නහර පටු වුණාම රුධිර පීඩනය වැඩි වෙනවා. ලොසාටන් මගින් කරන්නේ ඒ රසායනිකයේ ක්‍රියාත්මක වෙන එක වළක්වන එකයි. එවිට ලේ නහර හොඳින් ලිහිල් වෙනවා. ලේ ගමනාගමනය පහසු වෙනවා. එමගින් රුධිර පීඩනය ක්‍රමයෙන් අඩු වෙනවා. ලොසාටන් ලබා දෙන්නේ ඇයි? මෙම ඖෂධය ප්‍රධාන කරුණු 3ක් සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. අධික රුධිර පීඩනය පාලනයට, හෘදයාබාධ සහ අංශභාගය වැළැක්වීමට, අංශභාග අවදානම අඩු කිරීමට, අධික රුධිර පීඩනය සහ හදවතේ බිත්ති ඝනවීම, left ventricular hypertrophy ඇති රෝගීන්ගේ අංශභාග අවදානම අඩු කරයි. වකුගඩු ආරක්ෂා කිරීමට, විශේෂයෙන්ම type 2 දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇති රෝගීන්ගේ වකුගඩු ආබාධ ඇතිවීම හෝ වැඩිවීම ප්‍රමාද කිරීමට මේ උදව් වෙනවා. සාමාන්‍ය මාත්‍රාව. මෙය සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිලිග්‍රෑම් 25, මිලිග්‍රෑම් 50 සහ මිලිග්‍රෑම් 100 ලෙස පෙති ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ආරම්භක මාත්‍රාව. සාමාන්‍යයෙන් දිනකට එකවරක් මිලිග්‍රෑම් 50 ලෙස වෛද්‍යවරුන් පටන් ගන්නවා. පාලනය. රෝගියාගේ බ්ලඩ් ප්‍රෙෂර් තත්ත්වය අනුව ඊය දිනකට මිලිග්‍රෑම් 100 දක්වා වැඩි කිරීමට වෛද්‍යවරයා තීරණය කරන්න පුළුවන්. බෙහෙත බොන්න ඕනේ කොහොමද? නියමිත වේලාව. දිනපතාම එකම වේලාවකට ගැනීමට පුරුදු වන්න. උදාහරණයක් ලෙස හැමදාම උදේවරුේ. ආහාර සමග. මෙය කෑම කන්න කලින් හෝ කෑමට පසු වතුර වීදුරුවක් සමග ගිල දැමිය හැකියි. කෑම බීම මෙයට බලපාන්නේ නැත. මග හැරුණොත්. මාත්‍රාවක් ගැනීමට අමතක වුවහොත් මතක් වූ සැනින් එය ගන්න. නමුත් ඊළඟ මාත්‍රාව ගැනීමට ආසන්න නම් අමතක වූ එක හැරදමා සාමාන්‍ය පරිදි ගන්න. කිසිම විටක දෙගුණයක් ඩබල් ඩෝස් බොන්න එපා. ඇතිවිය හැකි අතුරු ආබාධ. ඕනෑම බටහිර බෙහෙතක වගේම ලොසාටන් වලත් අතුරු ආබාධ තිබෙන්න පුළුවන්. නමුත් හැමෝටම මේවා ඇති වෙන්නේ නැහැ. බහුලව ඇතිවන සාමාන්‍ය අතුරු ආබාධ. කැරකිල්ල. ලේ පීඩනය අඩුවන නිසා ඇඟට සැහැල්ලුවක් හෝ කැරකිල්ලක් දැනෙන්න පුළුවන්. විශේෂයෙන් වාඩි වී සිට එකපාරටම නැගිටීමේදී. තෙහෙට්ටුව සහ හිසරදය. බඩේ කැක්කුම හෝ බඩ බුරුල් කර යාම. කොන්දේ කැක්කුම හෝ මාංශ පීශි පෙරලීම. කලාතුරකින් නැතිවන බරපතල අතුරු ආබාධ. මේවා ඇති වුණොත් වහාම දොස්තර හමුවන්න. අසාත්මිකතා. මුහුණ, තොල්, දිව හෝ ඌර ඉදිමීම සහ හුස්ම ගැනීමේ අපහසුව. ලීවල පොටෑසියම් වැඩිවීම. මාංශ පීශි අධික ලෙස පණ නැතිවීම, හද ගැස්ම අක්‍රමවත් වීම. වකුගඩු ආබාධ. මුත්‍රායන ප්‍රමාණය අඩුවීම හෝ කකුල් සහ වලලු කර ඉදිමීම. විශේෂ අනතුරු ඇඟවීම් සහ ප්‍රවේශම් විය යුතු කරුණු. ගර්භණී සමය. ඔබ ගැබ් ගෙන ඇත්නම් හෝ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් කිසිසේත්ම ලොසාටන් බොන්න එපා. මේන් කුස තුල සිටින දරුවාට මාරාන්තික හානි සිදු විය හැකියි. දැනටමත් බොනවා නම් වහාම වෛද්‍යවරයා හමු වී බෙහෙත වෙනස් කරගන්න. පොටෑසියම් අතිරේක. ලොසාටන් මගින් ඇඟේ පොටෑසියම් මට්ටම ඉහළ දමන නිසා වෛද්‍ය උපදේශ නැතිව පොටෑසියම් අඩංගු විටමින් වර්ග හෝ ඖෂධ ගන්න එපා. ශරීරයෙන් වතුර අඩු වීම. අධික ලෙස වමනය, පාචනය හෝ දහඩිය දැමීම නිසා ඇඟින් වතුර අඩු වුණොත් මේ බෙහෙත නිසා ලේ පීඩනය ඕනෑවට වඩා අඩු වෙන්න පුළුවන්. මධ්‍යසාර. බෙහෙත බොන අතරතුර මධ්‍යසාර භාවිතය සීමා කරන්න. නැතහොත් කැරකිල්ල සහ ක්ලාන්ත ගතිය වැඩි විය හැක.
වෙනත් බෙහෙත් වර්ග සමග ප්‍රතික්‍රියා. ඔබ ගන්නා අනෙක් සියලුම බෙහෙත් ගැන වෛද්‍යවරයාට පැවසීම වැදගත්. විශේෂයෙන්ම වේදනානාශක ඉබුප්‍රෝෆන්, ඩයික්ලෝෆනැක්, නැප්රොක්සන් වැනි වේදනානාශක නිතර ගැනීමෙන් ලොසාටන් වල ගුණය අඩුවන අතර වකුගඩුවලටද හානි විය හැක. ලිතියම් මානසික රෝග සඳහා ගන්නා ලිතියම් ශරීරයේ විෂවන මට්ටමට එකතු වීමට ලොසාටන් බලපෑ හැකි. වෙනත් බ්ලඩ් ප්‍රෙෂර් බෙහෙත් ඇලිස්කැරින් වැනි ඇතැම් රුධිර පීඩන ඖෂධ සමග මෙය එකට ලබා නොදේ. මතක තබා ගන්න. ඔබට රුධිර පීඩනය අඩු වී සුවයක් දැනුණත් වෛද්‍යවරයා පවසන තුරු බෙහෙත බොන එක නතර කරන්න එපා. අධික රුධිර පීඩනය කියන්නේ රෝග ලක්ෂණ පිටතට නොපෙන්වා ශරීරයට හානි කරන නිහඬ මාරයෙක්. වෛද්‍යවරයා නියම කරන පරිදි වරින් වර ලේ පරීක්ෂණ, කිඩ්නි ෆන්ක්ෂන් ඇන් පොටෑසියම් සහ BP පරීක්ෂා කරවා ගන්න. ඉතින් යාළුවනේ අද අපි කතා කරපු ලොසාටන් පොටෑසියම් ඖෂධය ගැන තොරතුරු තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන ඔබට වගේම ඔබේ ආදරණීයන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මතක තබා ගන්න රුධිර පීඩනය පාලනය කරගන්න එක ඔබේ හදවත වගේම වකුගඩුවල ආරක්ෂාවටත් ඉතාමත් වැදගත්. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමුවෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.